හොට්ලා තියන්නේ හන්දහනේ හේකරුයි සප්ප ඔය කලින් කොහෙද වැඩ කරේ? සර් මං තැපැල් කන්දෝර වැඩ කරේ. ලියුම් කවරවල මුද්‍රාල වන්න දිව දික් කරන් හිටියා කියලා කියන්නේ කොහොමද? මේ මෙයාගේ සාමාන්‍ය දෙන්නේ ප්‍රශ්නයක් අහන්න. තැපැල් කන්තර ඔක්කො වැඩ කරේ නේ. හරි. මං වගේ අහන්න සාමාන්‍ය දෙන්නේ ප්‍රශ්නයක්. මට කියන්නකෝ බලන්න 1988 ජූලි කලබලය ඇති වුණේ කවද්ද? සර් මං ඒකට කෝල් ෆ්‍රෙන්ඩ් අවස්ථාව ඉල්ලනවා. ඈ බං උඹ හිතුවද මේක ලක්ෂපති කියලා? මේක ජොබ් ඉන්ටර්විව් එකක්. සර් මං ඉපදුනේ 2001. මට ඌවා නම් මතක නැහැ. මට කොටි කලබල නම් මතකයි සර්. අර නන්දි කඩා සීන් එකේ. හරි මට ඒ වගේ වැඩක් නැහැ. මට කියනකො තමුසෙට මාකටිං ඔෆිසර් කෙනෙක් විදිහට වැඩ කරන්න පුළුවන් තියෙන අමතර සුසුකම් මොනවද කියලා. සර් මට තොරම් පෙන්වන්න පුළුවන්. සර් තව දෙයක් තියෙනවා. මට එක හිලකින් හිල් දෙකක් වහන්න පුළුවන්. මේ තව දෙයක් පුළුවන්. මම දිවෙන් නහය අල්ලන්න පුළුවන්. දැන් නම් බෑ සර්. ගෙවිලමද කොහෙද? නැත්ත ඇල්ලුවම. ඒක බෑ. සෝරි. සර් තව මට පුළුවන් මිනිස්සෙන් නටවන්න පුළුවන් සර්. මිනිස්සෙක් කියන්නේ කොටින්ම කිව්වොත් මට මගේ ඇඟිලි දෙන්න නටවන්න පුළුවන් මේ. ටෝක් මේ මෝ හරියන්නේ තැපැල් කන්තරුවටම තමයි. තැපැල් කන්තරුවට නෙවෙයි. උඹේ අර ස්ප්‍රේ එකට නම් මූ හරියනවා. හරි නවත්ත ගන්නවා. තමුසේ මට පෙන්නනකෝ අපේ ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් විකුණලා. අපෝ මහත්තයා ඕක පොඩි දෙයක්. මම දැන් විකුණලා පෙන්නන්නද කියලා කියන්නේ මහත්තයාට. හරි. මොහොම මහත්තයා පටන් ගන්නවා හරි. ආයුබෝවන් සර්. අපි පුරුෂ ශක්ති ඉන්ෂුරන්ස්. ලෙඩක් දුකක් අදිස්සියක් කරදරයක් මොකක් හරි හෙම්බිරිස්සාවක් ඇස්සක් ඇදුනොත් කවුරු සල්ලි දෙනවද? සල්ලි දෙන්නේ නැහැ නේ. කවුරුත් දෙන්නේ නැහැ. ඒ වුණාට මහත්තයෝ අපි දෙනවා. ආය අතප්පයක් වයද කකුලක් පුටුවක් කැඩුනාම බේසමක් දෙනවා වගේ අතප්පයක් කැඩුනා අපිට පුළුවන් බේසමක් දෙන්න. කවුරුත් කරනවද ඒ වැඩ? කවුරුත් කරන්නේ නැහැ. කරන්නේ අපි විතරයි. මේ පුරුෂ ශක්ති ඉන්ෂුරන්ස් එකේ මහත්තයා වැදගත්කම ඒකනේ. දාමු නේද ඉන්ෂුරන්ස්? දාමු ඈ. හරි දාමු. හරි මහත්තයා දාමු ඈ. හරිනේ? සර්. මේ මොනසෙ හොඳ වෙන්නේ? මම ගමු අපි වෙන්නේ. හරි පොඩ්ඩයි. හරි හිටින්න තමයි වැඩ දෙන්න. ඔඩේ Thank you, sir. Thank you, sir. Good morning, sir. ඒ තමයි වාඩි වෙන්න කිව්වේ නෑ නේද? ඒ රයිට් මට කියපන් ඉඳගන්න කියලා. එන්න කරමු. මේ තමයි මොනවා හරි කිව්වද? නෑ සර් නෑ සෝරි සර්. හරි වාඩි. තමුසේ සාධිකේ මොකක්ද තමුසේගේ නම? සර් නම විස්තර ඔක්කොම මේකේ තියෙනවා. මොහොමඩ් ධර්මපාල පීරිස්. තමුසේ සිංහලද මුස්ලිම්ද දෙමළද? සර් අපේ අම්මා මුස්ලිම්. එහෙනම් මම ටිකක් මුස්ලිම්. ඒ වගේම සර් අපේ තාත්තා සිංහල. ඉතින් මම වෙලාවට සිංහල. වෙලාවකට මොන්ජෝනෝ සිඤ්ඤෝරේ. අපේ සීයා පෘතුගීසිනේ. මාත් වෙලාවට පෘතුගීසි. කවලන්ද බං? මෝත්තර පැන්ඩා ප්‍රොඩක්ෂන් කියලා YouTube channel එකක් හදාගෙන පිස්සු ගෙල්ල මෙලින්දියා වගේ. ඒක නම් ඇත්ත බං. හරි. Okay. Tell me about yourself. හා I name is I name is යකෝ මූට මේ මුගේ සර්ටිෆිකේට් වල PhD එකකුත් තියෙනවා. ඒකත් ඉංග්‍රීසි මීඩියම් වලින්. මූට what about yourself කියන එක කියා ගන්න තේරෙන්නේ නැහැ. යකෝ ඔබ සර්ටිෆිකේට් එක ගත්ත පිටකොටු වෙද්ද? මාළු පාන් වලට
මාළු පාන් කිව්වට මාළු ඉන්නවද? ඉන්නවද? නෑනේ. ගල් පනිස්සල ගල් තියනවද? ගල් තියනවද? නෑනේ. වැලි ගලපොළ වැලි තියනවද? නෑනේ. ඒ වගේ තමයි මේක. හරි ඒ වගේ මට වැඩක් නැහැ. තමුසේ කියන මට සිංහලෙන් ඇඳීමක් කරනවකෝ. අයුක්තිය අසාධාරණේ රජ කරන මේ ලෝකේ. යුක්තිය සාධාරණත්වයෙන් සටන් කරන කොල්ලෙක් මම. කවදාවත් මම පොලිසියට ගිහිල්ලා නැහැ. පොලිස් ජීප් එක අපේ ගේ ගාට ආව මිසක්. මටව ගහලා පුදුනේ. සර් අයුක්තිය අසාධාරණේ රජ කරන මේ ලෝකේ යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් සටන් කරන මිනිහෙක් මම. මගේ ඇස් ඉදිරි පිට ඒ වගේ අසාධාරණයක් සිද්ධ වුණොත් මට ඊට විරුද්ධව සටන් කරන්න සිද්ධ වෙනවා සර්. ඈකෝ බේව කියන්නේ විජේ කුමාර නේද?